පොඩි උපදෙස් ටිකක් තියෙනවා ඉස්සෙල්ලා අහගන්න. පළවෙනි පේපර් එකනේ. එමීට අඩුපාඩු හදමු. ඒක ගැටලුවක් නෑ. රයිට්. එකපාරට 100ක් ලියන්න බෑනේ. හැබැයි අඩුපාඩු හදා ගන්න ඕන. එතන තමයි වැදගත්කම තියෙන්නේ. තේරුණාද? අදට වැඩි ඊළඟ සතියේ දියුණු වෙන්න ඕන. එහෙම ඔයගොල්ලෝ වැඩ කරගෙන ගියොත් රයිට්. පේපර්ස් ලියනකොට ටික ටික අඩුපාඩු හැදිලා යනවා. එකපාර පර්ෆෙක්ට් වෙන්නේ නෑ. ඒක හරියි. හැබැයි මේ ටික පිළිපදින පුතේ පන්තියට ආපුවාම පේපර් එක දුන්නාම නිශ්ශබ්දව පේපර් එක ගත්ත තමන්ගේ පාඩුවේ ලියන්න. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ දැන් සමහර ඒවා අමතකයි. මේ ළඟදි ඉගෙන ගත්ත ඒවාත් මතක නෑ වගේ පේනවා. ඉනෝගනික් ටික එහෙම පාඩම් කරගන්න. උපදෙස් දුන්නට පාඩම් කරලා නැති බවක් පේනවා. උත්තර ලියනකොට හැමදාම පුතේ කටුවැඩ කඩදාසි ටිකක් ගේන්න. මේක අංක 1. කටුවැඩ කඩදාසි පාවිච්චි කියන එක අංක 1 පුතේ ඔයගොල්ලන්ගේ ආන්සර්ස් හදනකොට තේරුණාද? කටුවැඩ කඩදාසි අරගෙන question එක while reading the question while reading it take the sketch of that one in your blank paper. කඩදාසියට ගේන්න question එක හැම වෙලෙම පුරුදු වෙන්න. MCQ එකක් එහෙමත් එහෙමයි. තේරුණාද? question එකේ statement එක කියවනකොට කඩදාසිය ඇඳෙන්න ඕනේ ඒක. ඒක තමයි නිවැරදි උත්තර ගන්න පිළිවෙල. ඒතර ඔයගොල්ලන්ගේ දෙතුමතා කියවන්න වෙන්නෙත් නෑ. ස්පීඩ් එක හැදෙනවා ඔයගොල්ලන්ගේ. තේරුණාද? එකපාරටම ස්පීඩ් කරන්න කියන්නේ මම. ඉස්සෙල්ලාම වෙන්න ඕන නීට් එක. ආන්සර් එකේ. හරිද? කලබලයක් නැතුව කියවන්න. හැබැයි එක තැන බලන් ඉන්න එපා. මම එකයි කිව්වේ දැන් A level paper එක වගේ කියලා හිතාගෙන ලියන්නේ. ඒක මොන හරි ලියනවනේ. නේද? ඒ වගේ දැන් මොන හරි ලියලා හරියන්නේ නැහැ. උත්තර ලියන්න ඕන. නමුත් හරි ස්පීඩ් එක හදාගන්න උත්සාහ කරන්න. අපි ටික ටික හැදෙමු. අපි බලමු දැන් අද මම ලියන ඔයගොල්ලන්ට ටෙස්ටිං පේපර් එකක් දැම්මේ. හරිද? මේ 25 පේපර් එක. 25 පේපර් එකේ questions දෙකයි 19 පේපර් එකකින් question එක දෙකකුයි දාලා තියෙන්නේ. හරි ඔයගොල්ලෝ කොහොමද මේක ඉන්න මට්ටම කොහොමද ටැකල් කරගන්නේ කියන එක තමයි මම බැලුවේ. right බලමු අපි අඩුපාඩු හදමු මම මාක්ස් වැටෙන විදියවලුත් right අවශ්‍ය තැන් වලදී කියනවා. හරි දවසින් දවස ටිකෙන් ටික හැදෙන්න පුතේ. එකයි වෙන්න ඕන ඈ. එකපාර 100% ගන්න බෑ. එක හරි. right විශේෂයෙන් කටුවැඩ කඩදාසි අනිවාර්යයෙන්ම ගේන්න question එක ළඟ තියාගෙන ටක් ගාලා ඇඳලා බලලා හදලා බලලා උත්තර ගන්න පුරුදු වෙන්න. right ඒක ගොඩාක් වැදගත්. right first question state whether the following statements are true or false right on the dotted lines. True or false on the dotted lines. Reasons not required. When asking true or false, you have to write that one true, if not false. Right? If you tick it like this, say, given the marks, මෙහෙම කරත් ලකුණු දුන්නා. සමහරවිට ලකුණු දෙන්න එපා කියනවා. එන්න instructions හරියටම පිළිපදින්න ඕන. Given instructions, right? Always. Right? හැම විටම අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන දීලා තියෙන උපදෙස්. කියන දේ කරන්න නොකියන දේ කරන්න එපා. පේපර් එකේදී. මම කියන එක වචනයක්වත් අහ කියන්න කියන්නේ නැහැ පුතේ. මේ ඔයගොල්ලන්ට හැදෙන්නමයි කියන්නේ හොඳට අහගන්න. ඒගොල්ලෝ කියන දේ විතරයි අපි කරන්නේ. කියන දේ කරා අපි ආවා. හරිද? අපි වරද්ද ගන්නේ නොකියන දේ අපි කරනවා කියන දේ කරන්නේ. true or false කිව්වම හරි TF ලියන්න එපා. true false මේකක් දාන්න එපා. right pairing of electrons in a particular subshell does not take place until all the orbitals of the subshell are singly occupied by electrons with parallel spins. Directly, it is correct. Right here it is. Right, explaining what? Degenerate orbitals. Right, if consider a subshell, right, in that subshell, for example, if consider the D, for example, right, all these like to have parallel electrons. Electrons maximize mean that is the most stable condition. Right, we say that one as the Hon rule. Okay, that is correct. Atomic orbitals identified. අවධානයෙන් ඉඳලා අඩුපාඩු හදා ගන්න පුතේ. අඩුපාඩු තියෙනවා ෆිල් කරගන්න. කරුණාද? ඊළඟට ගෙදර ගිහිල්ලා
අවසාන කාරණේ. ගෙදර ගිහිල්ලා මේ පේපර් එක ලියපු පේපර් එක අරගෙන නැවත වතාවක් බලන්න ඕන. අනිවාර්යෙන් බලන්න ඕන බලලා අඩුපාඩු වෙච්ච තැන් තියෙනවනේ. කරනාද මතක නැති වුණු ඒවා අඩුපාඩු වෙච්ච තැන් නෝට්ස් පිටින් පාඩම් කරන්න එපා. ඒ අඩුපාඩු වෙච්ච තැනට යන්න නෝට් එකේ ගිහිල්ලා ඒ අඩුපාඩුන කාරණය හොඳට එතන මතක් කරගන්න. මතක් කරලා එතනින් පැනලා යන්න. මුළු නෝට් එකම නෙමෙයි. එහෙම කරන්න ගියොත් මේ වැඩේ කරන්න බෑ. තව මේකට පැය දෙකක් ගන්න. පැය එකමාරක් දෙකක් ගන්න ගෙදරදී. අරගෙන තේරෙනවද? දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ එකක් අල්ලුවේ නැහැ කියලා. ආයෙත් කමන්නේ. අද අහන් හිටියානේ. අදට අහන් හිටියා. හරිද? ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මේ කියපු උත්තරත් එක්ක නෝට් එකට ගිහිල්ලා එතනට ගිහිල්ලා බලන්න ඕන පුතේ. බලලා කන්ෆර්ම් කරන්න ඕන. කන්ෆර්ම් කරගෙන එතනින් අයින් වෙන්න. තේරුණාද? අන්න එහෙම වැඩ කරන්න දිගටම. එතකොට එහෙම වැඩ කරනකොට ඔයගොල්ලෝ පේපර්ස් කරගෙන යනකොට නෝට් වල හැම තැනම තනින් තැන දුවලා තියෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. එකවතාවක් අපි පිළිවෙලට පාඩම් කරා දැන් ඊළඟට තනින් තැනට යන්න පුළුවන් වෙන්න ඕනේ. ටක් ගාලා ඇක්සස් වෙන්න ඕන අපි. ඒක තමයි මේකේ ප්‍රැක්ටිස් එක. හරිද? එන්න පේපර් එක ලිව්වා ගෙදර ගිහින් දාන්න එපා. එතන අනිවාර්යයෙන්ම අද දවසේම පුළුවන් නම් තමයි මේකේ ඵලදායීතාව වැඩි. දැන් දන්නවා ඔයගොල්ලන්ට අඩුපාඩු වෙච්ච තැන. දැන් ලිව්වා. දැන් මම ඩිස්කස් කරා. කරුණාද? ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා අඩුපාඩු වෙච්ච තැන නෝට් එක පෙරලලා බැලුවා. මට මේක මිස් වුණේ කියලා බලන්න එතන. බලපුවාම හොඳට මතක හිටිනවා. තේරෙනවද? වරද්දක් කරන තරමට තේරෙනවද? වරදින තරමට මතක හිටිනවා වැඩි. එන්න වැරදිම කරන්න එපා. නමුත් අය නෝට් එකට එහෙම යන්න ගිහිල්ලා බලන්න බලපුවාම ඔයගොල්ලන්ගේ අඩුපාඩු හැදෙනවා. දැන් අමතක වෙන්නේ මට මේකයි බැරි වුණේ කියලා හොඳට හොයාගත්තාම මතක හිටිනවා ඒක. right? මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න ඕන පුතේ ඈ. Atomic orbitals identified by quantum numbers NL, right? N equal 4, n equal 4, n equal 3 like that they given, right? Now n equal 4, L equal 1 mean the p orbital, right? That is එතන ලියා ගන්න ටක් ගාලා right n equal 4 for p there, L equal 1 mean p 4p, n equal 4 mean right again fourth energy level, L equal 0 mean s, so 4p 4s, the other one 3d right can be placed in order, right? So here it is given, right? 4s 4p and 3d, 4s 4p 3d, right? So filling order is what? 4s 3d 4p, 3s2 3p6, right? 4s2 3d 10 4p6 like that. So that is false. That is false. Electron pair geometry of SOF4. SOF4 electron pair geometry. Right? Sulfur. Halogens are always with the single ones like this way. Oxygen there, right? Double bond oxygen. Double bond oxygen. 1, 2, 3, 4, 5, 6 use there, right? SOF4. Square pyramidal, that is wrong. Right? That is wrong. 5 SO pairs there, right? Trigonal bipyramidal. Second ionization energy of lithium is less than the beryllium. Second ionization of lithium. First ionization low, second ionization very high. After removing the electron, right, it passes to the helium configuration. Lithium, right? Lithium 1s2, 2s1. After removing the first electron, it is 1s2, like that way. That is helium configuration. Breaking that one very difficult, right? Our first group elements are with the highest second ionization energies. Okay, that is false. Electron gain energy of fluorine is a negative value. Electron gain energy of fluorine is a negative value. Yes, true. Right? Energy release. Electron gain energy of fluorine negative. Electron affinity of fluorine positive. Positive. Okay. Right. Sign change there. Right. Among the atoms, beryllium, carbon, silicon, sulfur. Right. Beryllium, carbon, silicon, sulfur. The atomic radii increase in the order. This is somewhat difficult actually.
මේක ටිකක් අමාරුයි. right ඔකට පොඩ්ඩක් අපි තර්කත් කරා. හරි ගියේ නෑ. තර්ක කරා කියන්නේ මේකේ මේ ආන්සර්ස් ගන්න බෑ කියන එක ළමයින්ට හරිද? සාමාන්‍යයෙන් ඕඩ එක මොකද්ද? ලිතියම්, බෙරලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරීන්, sodium, magnesium, aluminium, silicon. When you are taking the order, you have to check this one, right? In this one now given the beryllium, this one, right? Then carbon, beryllium, carbon, silicon, sulfur. Carbon, silicon, sulfur. Problem is here now, we learn this one, right? Into this side it increase, into this side increase, into this side increase. In diagonals increase like that way. But they have given this one. Now, here we have a comparison. Actually in this one, right? Without having the values, taking order. Difficult. Right? Now, this one and this one, in comparing this one is large. You know that one. Right? This one and this one, if you consider they are, right? Carbon, phosphorus, all right. Carbon, phosphorus. If compare that one, phosphorus is large. Right? Carbon, silicon, when you take that one, silicon is large. It is all right. But taking the order now in the comparison, beryllium here, right? If you consider beryllium and the silicon. Now here you can take another order like this. Right? If consider it like this way, this one and this one, or this one and this one, when you are comparing that one, we learn, right, in diagonals, that one increase like that way. Here also actually that thing happen, right? Diagonal here, but when you consider this one and this one, they are also, this one is high. තව එකක් මෙහාට ගියත්, right? Beryllium and silicon, if compare that one, silicon is high. Now carbon, boron, beryllium and silicon, when comparing that one, beryllium, silicon is large. Right? එතනක් තියෙනවා එහෙම එකක්. මේක ඇත්තටම අමාරුයි මේක ගන්න, right? When consider nitrogen, carbon, phosphorus here, sulfur here, carbon, sulfur, when comparing that one, right? Carbon value, if I say the carbon value, it is 77. Sulfur 103. Make a hattai. This one 103, like that way. This one high, this one and this one, when comparing that one, even this one is high. හරි? සාමාන්‍යයෙන් දාගෙන එක අපි මෙහෙම ගන්න. තව එකක් මෙහාට පැන්නත් මෙයාගේ වැලියු එක වැඩි. තේරුණාද? කියපු දේ තේරුණාද? Diagonal we take like that way. When you are comparing these two, this one always large. මෙයත් ගත්තොත් මෙයාට වඩා මෙයා large. Right? When comparing this one and this one large. Now silicon value, මම නිකන් values කිව්වොත් ඔයගලන්ට silicon 118 here. මේ values ඔයගලන්ට පාඩම් කරන්න බෑ. ඒ හින්දා තමයි අපි කිව්වේ මේක ආයු කරලා ගන්න බෑ කියන එක. නමුත් බෑ ඒගොල්ලෝ මතක තියාගන්න ඕන කියන කතාව තමයි කිව්වේ. අපි දෙතුන් වතාවක් කිව්වා මේක කිව්වට ඇහුවේ නෑ. කරුණාද? බෑ මතක තියෙන්න ඕන කියලා කිව්වා. ඉතින් කරන්න දෙයක් නෑ. නමුත් තර්ක කරන්න අමාරුයි මේකේ. Right? එහෙනම් මේක පොඩ්ඩක් මතක තියාගන්න පුතේ. Right? Diagonal we take like that way. තව element එකක්. Another element if you pass here. This one and this one. මම ඔන්න values ලිව්වහම බලන්නකෝ. Right? Beryllium value is 112. This one 77. Silicon 118. This one 103. Right? If check the values in the right periods, right? You can identify now 77 here, right? 112 here, right? 103 here. 118. Make it puti, right? Nitrogen sulfur in comparison, sulfur large, but carbon sulfur, if compare that one, mehatinakota pramane වැඩි වෙනවනේ, size increase here, but carbon sulfur in that case even sulfur is large. ඒ කියන්නේ තව එක්කෙනෙක් මෙහාට පැන්නත් මෙතන diagonal එක ගත්තොත් මෙයා වැඩි වෙනවා. තේරුණාද? ඒක අපිට ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ values ටික තියෙනවා ගෙදරදී. අද ගිහිල්ලා check කරලා බලන්න. You can take that one as a relationship, right? Usually this one, another one if pass there even this one is large. හැබැයි තව කෙනෙක් යන්න බෑ. තව එක්කෙනෙක් පැන්නොත් වෙනස් වෙනවා. තේරුණාද මං කියපු එක? Right? With that one now the given order is false. Okay, order එක වැරදි. Then the boiling point of Ca3NH2, boiling point of
CH3NH2 මෙතන ඕඩ එක තියෙනවා පුතේ මේකේ වැලියුස් ටික තියෙනවනේ carbon sulfur beryllium silicon like that it should be the order එතකොට values කඩපාඩම් කරන්න බැරි හින්දා තමයි මම කිව්වේ මොකද්ද it's difficult to remember the values no way to do that one right ඔයගොල්ලන්ගේ diagonal relationship in the diagonal relationship if you want you can pass another element there even this one is large පහළ ඉන්න කෙනා ප්‍රමාණයෙන් විශාලයි හරි අද ගිහිල්ලා බලන්න values එක ඒක ඕඩ එකක් විදිහට ගන්න පුළුවන් in the second period and the third period right boiling point of Ca3NH2 is higher than that of Ca3F that is true CH3NH2 in that one CH3F C3NH2 in this one right NH2 lot of hydrogen bonds possible here NH2 groups there with that one hydrogen bonds hydrogen bond formation right with that one this one is with a high boiling point right that is true then the last one the ionic radii diameter CH3F CH3F when you consider that one CH3F whether this one can produce hydrogen bonds පුළුවන්ද no that one not produce hydrogen bonds this one not produce hydrogen bonds now fluorine is there carbon hydrogen polarization is not very high මේ polarization එක ගොඩක් වැඩි නෑ right this one negative it is all right delta plus delta plus delta minus like that way this one and this one in between that one hydrogen bond formation right fluorine here hydrogen here like that we feel it is like a hydrogen bond but it is difficult reason is this polarization is not high carbon hydrogen right negativity is almost closer ගොඩක් ළඟයි මෙතන ලොකුට polarize වෙන්නේ තේරුණාද last one there 8 part 8 ionic radii of aluminium 3 plus O2 minus F minus S2 minus decrease in the order aluminium 3 plus mean this one pass into the neon metanteno pass into the neon aluminium 3 plus pass to the neon actually if consider the aluminium 3 plus and neon aluminium 3 plus is small because same number of electrons but aluminium is with high charge therefore size wise this one should be small than the neon okay then the others given there right aluminium 3 plus then O2 minus F minus O2 minus this one pass to the neon configuration F minus that one also pass to the neon configuration but if consider O2 minus F and F minus O2 minus large O2 minus large F minus less than that one right then the sulfide here right S2 minus that one pass to the argon configuration මෙතනට යනවා right with that if you take the order the lowest one is the aluminium 3 plus අඩුම එක යන aluminium 3 plus lowest one right next the we have the comparison sulfide always large because it is here that one pass to this configuration from these two this one is small this one is large right aluminium 3 plus is this lowest aluminium 3 plus තමයි අඩුම okay this one after then the fluoride then the oxide then the sulfide like that right aluminium 3 plus fluoride oxide sulfide that is the order that is false ඒක ගන්න පුළුවන් it's possible to take that one ඒක පුළුවන් තර්ක කරලා ගන්න right draw the most acceptable Lewis dot dash structure for the molecule chlorine sulfur oxygen fluorine ඔයගොල්ලෝ එතන මිස්ලීඩ් කරාද carbon iodine නෙමෙයි chlorine තියෙන්නේ
chlorine, sulfur, right? Oxygen, two oxygen and fluorine, like that way. In drawing the structure, දැන් පුතේ අර කටුවැඩ කඩදාසි වලට මෙන්න මේවා තමයි ගේන්න ඕන. නිකන් කල්පනා කරගෙන ඉඳලා එකපාරට උත්තර තීරණය කරන්න එපා. තේනවද? මේවා ශනිකව ටටක් ගාලා ලියාගත්තා, ගෙස් කරා, මේක මෙතනට ගියා. එimhe කරන්න කටුවැඩ කඩදාසි ළඟ තියෙන්න ඕන. තේනවද? ඔය පේපර් එකේ කොහේ හරි තැන් අයිනක එහෙම කරන්න එපා. කටුවැඩ කරා කඩදාසි. නැතු පැන්සලෙන් ඔය පේපර් එකේ මෙහෙම කළා ඊට පස්සේ මකනවා. එහෙම කරන්න එපා. ඒ කාලේ නාස්ති වෙනවා. තේනවද? අන්න ඒ වැඩ ටික කරන්න ඕගොල්ලෝ කටුවැඩ කඩදාසි ගේන්න. එතකොට හොඳට නිදහසේ කටුවැඩ කරන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. තේරුණාද? ආන්සර් එක ලස්සනට උත්තරේ ගේන්න පේපර් එකට. right? ටික ටික හැදෙන්න. right. Sulfur, 2 oxygen, chlorine, fluorine, like that way. Sulfur, 2 oxygen, chlorine, fluorine, right? Usual way to draw the Lewis structures, that is, right, we take the total valence electrons, right? After then, to the bonds we, right, subtract the electrons, distribute in the other, right, terminal elements. After then, if remain, take to the center, like that way. Ek follow karanna, right? Now here, right, sulfur, 2 oxygen, fluorine, you get the final structure like this. Say sulfur, 2 oxygen, right? Chlorine, fluorine, like this way. Halogen with 3 lone pair, 3 lone pair like that, 2 lone pair, 2 lone pair. This is the final structure. Right? अब මේක යන්නේ කොහොමද අපි අර practice එකේ යන්න ඕන right first we take the skeleton sulfur right oxygen chlorine fluorine oxygen total valence electrons subtract 8 remaining take the half of that one that much of lone pairs distribute here after then to the center if remain then we take the charges like that way මේක යන්න ඕන after then right දැන් ඔයගොල්ලෝ එම ගිහිල්ලා සමානලට මෙහෙම ඉතුරු වෙන්න පුළුවන්. ඒතකොට නියුට්‍රලයිස් කරන්න ඕනේ. because sulfur is third period element. ටක් ගාලා check වෙන්න ඕන පුතේ. මොකද්ද? After completing that one whether this central atom is a second period element or a third period element. If it is a second period element you cannot do anything. ඔතනින් එහාට යන්න බෑ. But if it is a third period element have to right minimize the charges. You can neutralize that one. If it is a third period element. දැන් මෙතන නයිට්‍රජන් වගේ එකක් තිබ්බනම් එහෙම මුකුත් කරන්න බෑ. Right? හරිනේ? This is the structure. Now earlier part දැන් මේක past paper එකක් නේ. Earlier part in that one right you have 8 questions. 8ක් තියෙනවා නේද? For each you have 4 marks. ඔය ටික ලියන ලකුණු 32ක් තියෙනවා. 32 true false ලියනකොට. 32 marks there. Now for the Lewis structure you have 6 marks. ලකුණු 6ක් තියෙනවා. Give the oxidation state of sulfur in the structure drawn in one above. Oxidation state. What is oxidation state? It is plus 6. Plus 6. මෙහෙම ලියුවනම් ලකුණු නෑ. No marks for the 6. Plus minus oxidation state with the positive negative sign. අනිවාර්යයෙන්ම තියෙන්න ඕන plus. Right? 6. Do not minus like that. Here plus 6. Because plus minus signs give the idea whether electrons release or take. ඒක අනිවාර්යයි, right? Plus 6. 2 marks for that. Then the next part, third part, a stable Lewis dot dash structure for the right HN2 or 2 minus like that way the structure given, right? Draw 2 more Lewis dot dash structures. 2 more. We'll consider the structure given there.
This is the structure given. Asked to draw another 2 more Lewis dot dash structures. Another 2 asking here. Right, what we can do here? One of these possible to give here. Possible to give one of these here. If give this one here, this one open to this side. Okay. In drawing the resonance structures, right? Hydrogen, nitrogen, lone pair, earlier one, another one, right? Like this way, nitrogen, double bond oxygen. Then you get it like this way, oxygen, minus charge. 1, 2, 3, 4, like that, a plus charge. Okay. Then in here, 1, 2, 3, 4, 5, 6, therefore, minus charge. You know how to take the charges, right? 1, 2, 3, 4, 5, 6. 5 should be there, 6 there because of that one, minus charge. Structure like this way. Resonance structure is asking resonance arrow, double-headed arrow, right? With that, you can think about this one, that is single one here, double one here, the other possibility. All right. Then here, relative to structure given by writing stable, unstable, less stable. But you can say there. This one is the stable one, earlier one. Stable one, negative charges on the oxygen like that way. Stable one. But this one even, with the same charges, they are minus, minus, plus like that way. Negative charge on the nitrogen. Nitrogen even somewhat electronegative one. So this is not an unstable condition. That one also a stable condition, but it is less stable. So the answer there is less stable. උත්තර ලියනකොට පුතේ this one double-headed arrow with that the other one. After then in each of these සමහරව එකතු කරලා ලියනවා ලියන්න එපා පුතේ මේ ළඟින්ම ලියන්න. Less stable, again less stable. Both are less stable. මෙහෙම ලියන්න යන්න එපා. Less stable, less stable. Right. මොකද ලකුණු වෙනම allocate කරනවා. 2 marks for this one. 1 mark for the less stable. Again 2 marks and 1 mark. Like that. තේරුණාද? වෙන වෙනම ලියන්න වෙන වෙනම. Then in that place 6 marks. ලකුණු 6ක් තියෙනවා. 6 marks there. Complete the table based on the Lewis dot dash structure and its label skeleton given below. Okay. Check the answers. ඒක ඔයගොල්ලන්ට පුළුවන්. Right. We have to count the West pairs. Now N1, when you consider N1, right, 1, 2, 3 like that, a 3 West pairs. Right. Electron pair geometry trigonal planar. Shape around the atom. Angular. Hybridization sp2. Right. මේ වගේ ටේබල් එකක් ඔයගලන් පේපර් එකේ අනිවාර්යයෙන්ම තියෙනවා. ලකුණු 16කුත් තියෙනවා එතන. හැම අවුරුද්දෙම තියෙනවා ලකුණු 16. තේරුණාද? එතකොට කලබල නොවි හැබැයි ඉක්මනට ලියන්න ඕන. ෆස්ට් ක්වෙස්චන් එක ඔයගලන්ට දෙන්නේ ලකුණු ගන්න. හැබැයි අපිට ලකුණු දෙන ගමන් ඒගොල්ලෝ අපේ කාලය හොරකම් කරනවා. ෆස්ට් ක්වෙස්චන් එක ලියන්න දෙන්නේ ඔයගලන්ට ලකුණු දෙන්න. ප්‍රොෆෙසර්ම කියනවා මේක ලියන්න දෙන්නේ කියලා. හැබැයි ලියන්න දෙනකොට ළමයි අර ලියන්න පුළුවන් හින්දා වෙලාව හොඳට අරගෙන හොඳටම ලියන්න යනවා. එතකොට කාලේ නාස්ති වෙනවා. එන ස්පීඩ් කරන්න ඕන පුතේ ඈ. ස්පීඩ් කරන්න ඕන. අයි ටක් 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 ගාලා ෆිල් කරන්න ඕන. නැත්නම් ගොඩක් ලියන්න තියෙනවනේ. මේක ලියලා ඉවරනකොට පැය භාගයක් ගිහින්නම්. එතකොට තව ප්‍රශ්නයක් ලියන වෙලාව ගිහිල්ලා. හරිද? එන වේගෙන් ලියන්න ඕන. මම දැක්ක බලාගෙන ඉන්න සමහරු. එහෙම එපා ලියන්න. ටක් 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 ගාලා ලියන්න. Right. Then the second nitrogen, right? In that case, 2 sp pairs, linear sp. Third nitrogen, 3 sp pairs, double bond, lone pair, single bond like that, 3 sp pairs. Trigonal planar, angular, sp2. Right. Then the fourth nitrogen, 4 sp pairs, 1, 2, 3, 4.
4 sp3, tetrahedral, angular, sp3. One for each, like that is 16 marks. එකකට ලකුණු right එක ගානේ තියෙනවා. දැන් මෑති කාලීන පීපර්ස් ටික ගත්තාම හැම පීපර් එකකම ඔය ටේබල් එක තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි ඔයගොල්ලන්ට කෙලිම ස්ට්‍රක්චර් එක දෙනවා. ඉස්සර ස්ට්‍රක්චර් එක අපිට අඳින්න තිබුණේ. දැන් ඔතන චෙක් කරන්නේ ඒගොල්ලෝ බේසික්ස් දන්නවද කියන්නේ සරලම තේරෙනවද? ටට්ටක් ගාලා බැලුවා ඔයකේ වෙලාව යන්නේ නැහැ නේ පුතේ. right ඒ වගේ තැන් වලත් ඕම පැන්සල් තියදී ඉන්න එපා. ඒකයි මම කියන්නේ ස්පීඩ් කරන්න ඒ වගේ තැන් වල. right හතරයිනේ තියෙන්නේ නේද? හතරයි නෙවෙයි තුනයි. SP SP2 SP3 SP SP2 SP3. then with the S pairs you know the right electron pair geometries. ඒ වගේ ස්පීඩ් වෙන්න ඕන. right part 5 identify the atomic hybrid orbitals involved in the formation of sigma bonds between the two atoms given below. Check කරගන්න answers. right N1 sp2 if you write it is better to write sp2 hybrid orbital. මේ දවස්වල papers වල පුලේ මේක check කරන්නේ නැහැ. sp2 තියෙන ලකුණු දෙනවා. මම දන්නේ නැහැ කොයි වෙලේ වෙනස් වෙයිද කියලා. දැන් අලුත් paper marking මේ panel එක වෙනස් වුණා. මේ අවුරුද්දෙත් හැබැයි බැලුවේ නැහැ. තේරුණාද මේක? ඉස්සර නම් මේක නැත්තම් ලකුණු දුන්නේ නැහැ සමාන අවුරුද්ද වල. ඒතර එකපාරටම introduce කරොත් ප්‍රශ්නයක් එනවා. ඒ හින්දා it's better to write whether it is a hybrid orbital or atomic orbital. sp2 hybrid orbital මෙහෙම ලිව්වම ඇති. ho hybrid orbital. right fluorine 2p atomic orbital 2p atomic orbital. මේ වගේ පිටේ ලකුණු හම්බෙන්නේ නැහැ. if you write p only no marks for that one. p විතරක් ලිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. 2p energy level එක අනිවාර්යයෙන්ම ඕන. even for the hydrogen s is not enough 1s අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. right definitely it should be right fluorine 2p atomic orbital. right fluorine in that case if someone taken that one as sp3 that one even given the marks. right fluorine sp3 by counting the best pairs but more suitable answer is 2p. වඩාත්ම නිවැරදි එක 2p. හරි for the terminal atoms don't use the hybrid orbitals. terminal atoms වලට hybrid orbitals දාන්න එපා. right usual atomic orbitals. Now 2p atomic orbital that is the more suitable one. Check the others. N1 again sp2 right N2 sp ඔයගොල්ලන්ට පුළුවන් right then N2 sp N3 sp2 N3 sp2 N4 sp3 N4 sp3 hydrogen 1s 1 තිබ්බේ නැත්තම් ලකුණු නෑ 1s atomic orbit. right again 1 mark for each like that 10 marks. පුතේ ඔයගොල්ලෝ උත්තර මේ දැන් මම කියනකොට මාක් කරගන්න හදාගන්න. තමන්ට අඩුපාඩු වෙන තැන තමන් බිඳුවේ හිටියත් කමක් නැහැ. දැනට. හරිද? මෙතන ඉඳන් ගොඩ නැගෙන්න ඕනේ. ඒ හින්දා අඩුපාඩු වෙන්නේ වෙන තැන. දැන් මෙතන හිතන්නකෝ ඔයගොල්ලෝ right assume you don't know how to write the hybridizations. You made mistakes. අදම ගෙදර ගිහිල්ලා බලන්න ඕනේ ටික. තේරුණාද? ඒව නම් උගන්වලා තියෙන්නේ ගොඩක් ඉගෙනගෙන තියෙනවනේ. සරල වැඩක් නේ. right අඩුපාඩු වෙන්න බෑ මේ වෙනකොටත්. නමුත් අඩුපාඩු වෙනව නම් බලන්න ඕන. right then the next part. දැන් මේකත් සාමාන්‍යයෙන් නිතරම අහන එකක්. right usually they ask in this one that is after asking the sigma bonds right they will ask the 5 bonds. 5 bond formations in that one. 5 bond formation for that one always the atomic orbitals involved, not the hybrid orbitals. Not the hybrid orbitals. Hybrid orbitals never involved in 5 bond formations. Hybrid orbitals are involved only in sigma bond formations. Therefore, right, when they are asking like this, say you just have to check what is the energy level. Energy level එක මොකද්ද කියන එක විතරයි බලන්න ඕන, right?
If consider, say for example, here it is given nitrogen, so second energy level 2p 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 2p. තේරෙනවද? එතන කාලය ඉතුරු කරන්න පුතේ. Right? But say for example, phosphorus given 3p 3p 3p. Like that way. Right? p orbitals involved for the pi bonds. ඔයගොල්ලන්ගේ අහන සීමාව එච්චරයි. p orbitals involved. Then whether it is second energy level or third energy level, have to check that one. එකයි බලන්න ඕන. Right? Here it is 2p 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 like that way. 1 mark for each, like that way, 4 marks. Part 7. Part 7. State approximate bond angles, bond values, approximate values of bond angles N1, right? 118 is the answer. 117 even all right. If not 119 even all right. You have to write value, right? 118 less than 1 or 17, 17.5, 18, 18.5, 19 up to that range. මේ range එකේ ඕන එකක් හරි. This is exact 18. range එකක් ලියන්න නම් එපා. මෙහෙම 100 right 17 119 මෙහෙම ලියන්න එපා. Don't write like that. Fixed value you have to write there. Fixed value එකක් ලියන්න ඕන පුතේ ඈ. marking එකේ තියෙන range එකක්. Now here it is given 100 right. දැන් මේවා සමහරව ගන්නනවා මෙහෙම. marking එක දිහා බලලා 118 plus or minus 1. එහෙම තමයි marking එකේ තියෙන්නේ. අපිටනේ දීලා තියෙන්නේ. ඒ බලන ගුරුවරයාට දීලා තියෙන්නේ. ඕගොල්ලෝ ලියන්නේ නැහැ මෙහෙම ඈ. සමහරව marking scheme අතර අරගෙන ඒක දිහා බලාගෙන මෙහෙම ගන්නවා. එහෙම ලියන්න එපා ඕගොල්ලෝ. තේරුණාද? අපිට මේ range එකක් දීලා තියෙන්නේ. Within this range if it is given, right, give the marks. You have to write a fixed value. Fixed value එකක් ලියන්න ඕන ඈ. ranges ලියන්න එපා. Like that nitrogen, second nitrogen, it is 180. 180. Second nitrogen. Right. Third one, 118 again. 118. Third nitrogen. Then the fourth one. Right. Fourth one. Fourth nitrogen in that one, it is 2 lone pairs with that one, right? It is around 100, 104, 103 even all right, 3, 3.5 like that way, 105 in between this. 105 up to that one, it is all right, 104.5. Usual value is that one. Water molecule again, hitala liyan. Right? 2 lone pairs, 2 bonds like that, 104.5. 104 all right, 4.5 all right, 5 all right. Not more than this one, not less than this one. In between these two, any value. Again, 1 for each, like that way. 4 marks. Then the part 8. Part 8. Arrange the N1, N2, N3, N4 atoms in increasing order of their electronegativities. Electronegativities. So when taking the electronegativities, you have to consider the hybridizations. Okay. In this one, right? N1 is with the hybridization sp2, sp, sp2, sp3 like that way. So sp3, N4 is the lowest. sp3, N4, that is lowest. More than that one, we have two elements, right? That is N1 and N3, like that way. N1, N3. From that one, right? N1, N3. N1, N3, when comparing that one, what happened there? N1, sp2. Right? Near that one, the other atom is fluorine. Fluorine. Right? N3 with that one, at the other side, it is with the nitrogen again, right? No charges for both, right? So we check the order, this order, may order again pitapaninne kohediwat. Hybridization, charge, oxidation number, like that way. We check this one, right? Hybridization, charge, oxidation number. If it is
with this one, right? If it is not possible, next we check the other atoms, surrounding atoms. So the first nitrogen is with the fluorine. Fluorine has -1. With that, that nitrogen get more electronegative. Therefore, N4, N3, N1, N2, like that. N4, N3, N1, N2, like that. N2sp directly, it is high. 4 marks for that. Part C. බලන්න මේ question එක දිහා බලන්න දැන් මේ හැමදේම අවබෝධ කරගන්න. First question, right? All possible to write, but further. තව අහනවා. ඒතර අපි speed වෙන්න ඕන. කරනවද? Ionization energy given I1 up to I6, right? If you check the ionization energies, you can see there first one, second one, third one, fourth one, fifth one. Up to 5 gradually increase, but the sixth ionization, a large value, sharp increase there. That means the element should be in the right 15th group. Element should be in the 15th group. Sixth ionization high mean 5 valence electrons, like that way, 5 valence electrons, right? Then 6 successive ionization energies, right, of an element in the third period. It is given like the third period. That means, right, 15 group third period element is phosphorus. පොතේ කියවන ගාම underline කරන්න පුරුදු වෙන්න, right? The important points there, right? Given below 6 successive an element in the third period කියවනකොටම underline වෙන්න ඕන third period කියන එක. තේරුණාද? With that one it is phosphorus. Phosphorus symbol enough, if not in words. Phosphorus. Configuration asking, right? So phosphorus for that one, 2 marks. Configuration 1s2, 2s2, 2p6, 3s2, 3p3. Complete configuration must be there. එකක්. The other thing is, don't write it like this way. මේ පහලින් එහෙම ලියන්න එපා. No marks for this. Right? Standard එකක් දීලා තියෙනවනේ 1s2, 2s2, 2p, like that way. Earlier in hybridizations also ලියනවා නම් මම කියන්නේ මම නම් උගන්ලා නේ. Right? ලියන්න නම් එපා මේව පුතේ sp3, sp2. Right? Don't write like this way. No marks for this one. මේ අවුරුද්දේ ලකුණු දුන්නෙත් නැහැ. Right? sp, sp2, sp3 උඩින් ලියන්න ඕන sp2, sp3, like that too. Right? Then the last part of that one, a molecular formula AX5 has 5 AX sigma bonds. Here A and X represent symbols of the element. A is the central atom. Complete the table below by naming the possible molecular shape and giving an example. Right, molecular formula required for each of the shapes. Molecular shape AX5, single bonds, square. Now here, right, molecular shape example AX5 is polar. Polar කියලා තියෙනවනේ. If AX5 non-polar, trigonal, 5 bonds mean trigonal bipyramidal, then it is non-polar. AX5, if it is like this way, it is non-polar. Right? These three symmetric, with that cancel the dipole moment. This one cancel the dipole moment. Right? The other possible way, right? AX5 like that way. Right? Molecular shape, the other possibilities with a lone pair. Right? So square pyramidal. 5 bonds, polar, non-polar. Right? Then A here, right? 1, 2, 3, 4, 5. And a lone pair like this way. ඔය දෙකනේ වෙන්න පුළුවන්. Right? Then that is square pyramidal. Examples. This is non-polar condition. This is polar condition.
right? With that one, square pyramidal shape for that one examples, right? You can take BRF5, CLF5, IF5, this one, right? Polar condition under that one, BRF5, right? IF5, CLF5 even all right, like that way. Then, right, chlorine, fluorine, and lone pair, like that way. Okay? Then you have to give the example with single bonds. Single bonds තියෙන යන්න ඕන මේ වගේ. Right? Then the non-polar condition, trigonal bipyramidal under that one, PCl5, PF5, like that way. Phosphorus here, PCl5, PF5, like that too. Right? Single bonds with that one. Here it is given AX5 has 5 AX sigma bonds. 5 bonds can give in any because of that one. Right? 3 marks for each, like that, 12 marks there. 12 marks. Second question. A is a water-soluble white-colored compound. It is composed of 3 elements in the ratio 4:3 in the increasing order of the atomic mass. Right? Atomic number of the element is less than 20. Right? 2 of these elements belong to the P block. On heating a colorless, non-toxic, neutral, triatomic gas with a linear structure. Right? Colorless, non-toxic, neutral, triatomic gas with a linear structure is evolved as one of the products. A is used as a fertilizer. A is used as a fertilizer කියන එක විතරයි තාම දන්නේ නැත්තේ ඔයගොල්ලෝ. Right? Because in the industrial chemistry last lesson in that one, right? Nitrates, right? Sodium nitrate, ammonium nitrate, like that, right? Fertilizer manufacturing process for that one, we are using that one. Right? Nitric acid යටතේ ඉගෙන ගන්නවා. But here, right? Given the details, actually here given ammonium compounds. මෙතන දීලා තියෙන ammonium compounds ටික. මේ ළඟදී මම කියන්නේ උගන්වන්න කොටත් කිව්වේ 25 පේපර් එකේ මෙන්න මෙහෙම තිබුණා. කරුණාද? Ammonium salts, thermal decomposition of ammonium salts. කරුණාද? Products, what are the products? So here, what you can have there? Identify A, ammonium nitrate, NH4NO3, ammonium nitrate. Ammonium nitrate give N2O, triatomic gas කියන්නේ එක, right? Ammonium nitrate, N2O, right? And water, ammonium nitrate. 8 marks for each. ලකුණු 8ක් කෙලින්ම. 5 දෙනා පුරවනකොට ලකුණු 40ක්. 8 for each. Ammonium nitrate. All ammonium source given here. B is a right water soluble white colored compound. Right? මෙන්න මේ ඉන්න තමයි පුතේ මම ඔයගලන්ට උගන්වන්නත් කිව්වේ මොකද්ද? දැන් P block එකේ අගනේ ඉන්නේ අපි. මොකද්ද කිව්වේ? දැන් ඔයගොල්ලන්ගේ P block එක කියනකොට P block එකේ right in your P block the things you learn in that one. You have few compounds there, right? Limited number of compounds තමයි ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ. Limited number of compounds. තේරුණාද මං කීප වතාවක් සමරි කරානේ. අතට ඔයගොල්ලෝ දන්නවා hydrogen peroxide, chlorine, sulfur dioxide, H2S ඔහොමම limited number of compounds. Then ammonia, ammonium salts, like that. එතකොට ඔන්න ඔය ටික විතරක් ඔළුවේ තියෙනකොට මේ කියවනකොට ඔය කවුරු හරි එක්කෙනෙක් තමයි මේ කියන්නේ කියන එක ඔළුවට එනවා. ඒකට කිසි කරදරයක් නැතුව උත්තරයට ගිය හැකියි. තේරුණාද? උගන්නපු නැති එකක් තේරුණාද පේපර් එකේ තියෙනවා කියලා නම් හිතන්න එපා පුතේ. කවදාවත්ම වෙන්නේ නැහැ වැඩි. හරිද? එන උගන්නලා නැහැ කියලා හිතාගෙන ඒක බෑ අපිට කියලා හිතන්න එපා. හරි? අනිවාර්යයෙන්ම ඔයගලන්ට
උගන්වපු එකක් තමයි අහන්නේ. තේරුණාද? එන පුළුවන් තරම් ඉගෙනගත්තු ටික එහෙම ලිමිට් කරලා තියෙනකොට හරි ලේසියි අපිට ඒගොල්ලන්ගෙන් කවුරු හරි. ඒකයි මම ඔයගොල්ලන්ට තේරුණාද? උගන්වද්දිම කිව්වේ මේක හරියටම නීට් එකට මේ ටික ඔළුවේ තියාගන්න. ටක් 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 ගාලා උත්තර ගන්න පුළුවන්. Second one, unheating be a colorless, odorless, homodiatomic gas having a high bond dissociation energy is evolved. That is nitrogen, no? And triple bond with that one. Where the nitrogen possible? With the given details, 422 like that way, 422 ammonium nitrite. එතකොට දැන් මෙතන ඔයගොල්ලන්ට ටක් ගාලා ඔළුවට එනවනේ now here asking the ammonium compounds. එතකොට කඩදාසියක් කරන් ලියා ගන්න ඕන right? Separately write the ammonium compounds. Ammonium compounds මොනවද ඉගෙනගෙන තියෙන්නේ? Ammonium nitrate, ammonium nitrite, ammonium carbonate, ammonium dichromate, ammonium මොකක්ද ඉතුරු එක? Chloride. Right? Ammonium chloride, carbonate, nitrate, nitrite, sulfate, dichromate. ඔය ටිකනේ තියෙන්නේ. right? ඒ ටික ලිස්ට් කරගත්තා නම් ඒක දිහා බලන්නේ මේක දිහා බලන්න තියෙන්නේ. ටක් ගාලා වෙන් කරගත්තා. හරිද? හැබැයි එනව කෙනෙක් පාඩම් කරලා නැහැ කියලා මට තේරුණා. බොහෝ දෙනෙක්. ඒ අපරාධය නම් කරගන්න එපා. උගන්නන පමාවට පාඩම් කරගන්න. හේතුව කාලේ නෑ ඔයගොල්ලන්ට. නැත්තම් දැන් මම ඊළඟ D බ්ලොක් එකට යනකොට ඔයගොල්ලන්ට මේ ගොඩ ඉතුරු වෙලා තිබුණොත් එහෙම D බ්ලොක් එක අමතක වෙනවා. තේරුණාද? ඔච්චර කරලා ඉගන්නලත් පාඩම් කරේ නැත්තම් හරි අපරාධයක්. Right. Second one, ammonium nitrite, NH4NO2. C is a white colored ionic compound. Right. It is composed of 4 elements in the ratio 8:2:4:1, like that way. Three of these elements are found in the both A and B. On heating, see a colorless basic gas X having strong smell and a strong acid are formed. එතන මම උපක්‍රම කිව්වේ ඒකයි පුතේ. තේරුණාද? දැන් ඔයගොල්ලෝ අඳුනගත්තා right here they are asking the ammonium salts. මොකද කරන්නේ? ලිස්ට් එක කඩදාසි ලියා ගත්තා. එතකොට ඔයගොල්ලෝ හරි ක්වික් වෙනවා. right? Ammonium nitrate, ammonium nitrite, ammonium sulfate, ammonium carbonate, ammonium dichromate. ලිස්ට් එක ලියා ගත්තා. දැන් මේක කියවන ගමන් කවුද කියන එක බලන්න විතරයිනේ තියෙන්නේ. තේරුණාද? අන්න උපක්‍රම. එකක් ලියලා ඊළඟට ආයෙ කියවගෙන යන ගමන් හොයනවා කවුද එහෙම නෙමෙයි බලන්න. right? ඕඩ් එකක් යනවා මෙතන. එතකොට තේරෙනවා. That is ammonium sulfate. Ammonium sulfate. Then fourth part, D. D is a white colored ionic compound. Now, earlier one ionic compound, ammonium sulfate, ammonium ion, sulfate ion. It is ionic compound. Right? Inside the ammonium covalent bonds, inside the sulfate covalent bonds. But two ions there, ionic compound, ammonium sulfate. White colored ionic compound composed of 4 elements in the ratio 8:1:2:3, like that way. Right? ABC of the products formed on heating D, gas X, another gas that turns lime water milky and obtain as 2 of the products. Ammonium carbonate, ammonia, carbon dioxide, water. Ammonium carbonate. E is a strong acid. E is a strong acid. It is composed of same element as A and B, same elements as A and B. They are in the ratio 3:1:1, not in the increasing order of the atomic mass. E is a strong oxidizing agent and E is manufactured using X. Manufactured using X. What is that? Nitric acid, HNO3. X means the ammonia. Right? X, ammonia. Nitric acid manufacturing process in the industrial chemistry you learn the nitric production. ඉගෙන ගන්නවා.
In that one, the first step is in ammonia. Ammonia we burn with the oxygen, roasting the ammonia. Ammonia කර කරනවා කියලා කියන්නේ අපි. With the oxygen. Right? NO produce. NO produce, then NO2 produce, then nitric produce, like that way. Make a යෝඩ එක. So there we use the ammonia. So nitric acid there, E. E is nitric, HNO3. Right? 8 marks for each, like that way, 40. Part B. Give balanced chemical equations for the reactions that take place on heating A, B, C, and D. A, B, C, and D. Asking the balance equation, right? Balance answers common kila. Ammonium nitrate, NH4NO3, ammonium nitrate. Now physical states of the compounds not needed. ලියලා තිබ්බට ගැටලුවක් නැහැ, ලකුණු කපන්නේ. Physical states, this is inorganic question. නේද? Structured paper එකේ දෙවෙනි question එක. It's an inorganic question. Third question, it is a physical question. Like that way. So in this inorganic question, right, ammonium nitrate, NH4NO3, physical state of that one not essential. අත්‍යවශ්‍ය නෑ ඒක. N2O and 2H2O. N2O and 2H2O. මේ මං කියන්න දෙයක්වත් නෑ, උත්තර ඔක්කොම තියෙනවනේ ඒගොල්ලෝ ගාව. Ammonium nitrite, NH4NO2, nitrogen 2H2O. NH4NO2 into nitrogen and 2H2O. Ammonium sulfate, ammonia sulfuric, 2 ammonia plus sulfuric. Ammonium sulfate, NH4 twice, SO4, ammonium sulfate into 2 ammonia sulfuric. දැන් අද ගෙදර ගිහින් මේක පාඩම් කරගත්තත් ඔයගොල්ලන්ට කරුණාද? අද ගෙදර ගිහින් පාඩම් කරගත්තත් ඔයගොල්ලන්ට විභාගෙදී ලකුණක්. හේතුව මේක ඔයගොල්ලන්ගේ පේපර් එකේ තියෙන. තියෙන තැන විතරයි වෙනස් වෙන්නේ. එක්කෝ essay paper එකේ එහෙම නැත්නම් structured paper එකේ එහෙම නැත්නම් MCQ එක හරි මේක use කරන්න. ammonium salts. තේරුණාද? අනිවාර්යෙන් තියෙනවා. Then ammonium sulfate, 2 ammonia sulfuric. Right? Ammonium sulfate in that one, right? ඉගෙන ගන්නකොට කිව්ව ඔයගලන්ට. Right? Under the heating condition with that one, some other products possible, but in your level, in the textbooks also, the resource book, in that one even they have given ammonia and sulfuric. That is enough. Some products දෙන්න පුළුවන්, sometimes sulfur dioxide even. තේරුණාද? අපිට ඔය ඇති. So 2 ammonia sulfuric. Ammonium carbonate, then ammonia carbon dioxide water, 2 ammonia plus carbon dioxide plus water. Ammonium carbonate, right? 2 ammonia carbon dioxide water. Right? On heating like that, given on the arrow heat, if you indicate that is better, right? Without this sign, even given the marks. On heating කියලා තියෙනවනේ. and the heat mark කරන්න. සමහරවිට ඒගොල්ලෝ හිටපු ගමන් දරුණු තීරණ ගන්නවා. heating කියලා තියෙන්නේ ඉතින් heat mark කරලා තිබ්බේ නැත්නම් දෙන්න එපා කිව්වොත් එහෙම ඉවරයි. හරිද? මේකේදී ලකුණු දුන්නා. Eight marks for each, like that 32. හැබැයි පුතේ මෙන්න මෙහෙම නම් ලකුණු හම්බෙන්නේ නෑ. මොකද්ද? say ammonium sulfate, ammonia plus sulfuric, not balance. balance කරලා නෑ. ලකුණු 0යි. හරිනම් ලකුණු 8යි. If correct, 8 marks for that one. Right? But if not balance, 0. එක ලකුණක්වත් දෙන්නේ නෑ. If not balance, 0. තේරුණාද? balance කරලා නැත්තම් 0යි. In number of places they will ask writing balance equation, by writing balance equation, write the balance equations. ඔහොම ඉල්ලනවා. ඉල්ලන හැම තැනම අනිවාර්යයෙන්ම definitely you have to balance it. තේරුණාද? balance කරන්න නැත්නම් නොලිවත් කමන්නේ. එකක්වත් දෙයි කියලා හිතෙන්නේ නැහැ, දෙන්නේ නැහැ.
ලකුණු දෙන්නේ. Right? Balance equation mean it should be the balance. Right? Not only the reactants and products. Part C. Part C. Identify the X based on the information given in the part A, right? That is ammonia. Ammonia. දැන් මේ වගේ පුතේ මීටර් මට කියලා දෙන්න දෙයක් නැහැ. එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ නේ. අමෝනියම් සෝස් උගන්ලා දිනවා ඉනෝගැනික් වල එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ. උත්තර තමයි කියන්න තියෙන්නේ. හරිද? එක්ස්ප්ලেইন කරන්න තියෙන්නේ ඔක්කොම කියලා දීලා තියෙන්නේ. X is ammonia. 4 marks. Name of the process by which E identified in part E5 above manufactured using X. Nitric production එක ඔයගොල්ලෝ දන්නේ නැහැ. That is Oswald process. Nitric acid production, ammonia using that one. Oswald process. Oswald process. Nitric production. 4 marks for that one. ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ. Other raw materials used in the above process. Right. Earlier I told you ammonia. We start with the ammonia and the oxygen. Roasting this one. Right. So oxygen, another raw material. Then there I told you NO produce, then NO2 produce, like that, then dissolve in water. Water, another raw material. Right. So here the answer, oxygen or the O2 and H2O. 2 marks for each, like that, 4 marks. Oxygen and water. එකකට ලකුණු දෙක ගන්න තියෙනවා. Right. On reacting X with excess chlorine. On reacting X with excess chlorine, compound Y is formed as one of the products. Write the balanced chemical equation for this reaction. Right. Chlorine with the, right, X with excess chlorine. So chlorine excess. Chlorine plus ammonia. මේක පෙරේදා නිගන්නේ. හරිද? බලන්න වහන විදිය. Chlorine plus ammonia. Then we can have the HCl and NCl3. HCl, NCl3. Balance reaction. Balance reaction එක අත්‍යවශ්‍යයි. 3 chlorine ammonia. 3 chlorine ammonia. 3 HCl, NCl3. 3 HCl, NCl3. දැන් ඔය මම ඔයගොල්ලන්ට කියනේම ඇත්ත කියන එක දැන් ටික ටික තේරෙන්න ඕන. තේරුණාද? පාඩම් කරගත යුතුම දේවල් ටික දීලා තියෙන. ඒ ටික පාඩම් නම් පුතේ ලියාගෙන යන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඊළඟට හදන්න ඕන මොකද්ද? පාඩම් කරණීම ටටක් ගාලා කඩදාසියට ගේන්න ඇක්සස් වෙන්න ඕන. නිතර ලියලා හුරු වෙන්න ඕන. ඇක්සසින් පවර් එක තමයි වැඩි කරගන්න ඕන. හරිද? දැන් ඔය ලියන්න ගියාම අපි ටික ලොක් වෙන ගතියක් තියෙනවනේ. මතක් කරනවා එන්නේ ඒක ලියනකොට හරියනවා. දැන් අද ගිහිල්ලා රයිට් ඔයගොල්ලොන්ට ගන්නලා තියෙන ඇමෝනියම් සෝස් ටික අරගෙන ආපහු ලියනවා. ලියලා ප්‍රොඩක්ට්ස් ටික ලියලා බැලන්ස් කරනවා. දෙපාරක් ලියලම බලන්නකෝ. එතන මතක හිටිනවා. හැබැයි නිතර මේ වැඩේ කරන්න ඕන. Right? So with the excess chlorine, we can have the NCl3 and HCl. 3HCl, NCl3. When Y reacts with water, compound that can be used to disinfect water is formed. Right? Write the balanced chemical equation for the reaction of Y with water. That is NCl3. No? NCl3. අද මේ එකක්වත් ඔයගොල්ලෝ අහලා නැතිව තියෙනවද? නෑනේ. Right? NCl3 with the water. Ammonia and HOCl. Ammonia, HOCl. Balance reaction. NCl3, 3H2O. NCl3, 3H2O. Right? Then ammonia plus 3HOCl. 3HOCl. HOCl is the important compound there. HOCl. Right? Because that one can give atomic oxygen. Right? NCl3, 3H2O, ammonia, 3HOCl, like that too.
Give one chemical test to identify X along with its observation. Test. Yes. Check with the Nessler's region. Right? Nessler's region. Check with the Nessler's region. If not, right, Nessler's region. Filter paper, moisten with Nessler's region. Like that. If not HCl vapor, even all right. Right? ඉස්සලා අපි ගමුකෝ Nessler's region. Test is Nessler's region. Then the observation is brown coloration. Brown coloration. Right? If not, if someone wrote that one, ඒක තමයි හොඳ මේක. Ammonia identification Nessler's region. The other one is concentrated HCl. HCl vapor. Allowed to contact with the HCl vapor. Then, right, dense white film. Dense white film. One of those. දන්නේ ඔක්කොම ලියන්න එපා එකක් ලියන්න ඈ. right මං කිව්ව කාරණේ පුතේ මං කෙටියෙන් කිව්වනේ ඔයගොල්ලන්ට එක මොකද්ද අහන දෙයට පිළිතුරු ලියන්න අහන්න නැති දේ ලියන්න යන්න එපා හරිද question paper එකේ ස්කෝර් කරද්දී ඔයගොල්ලන්ට මේව අහගන්න question paper එකේ ස්කෝර් කරද්දී ඒගොල්ලෝ අහන දේ right what they are asking at once if you can feel it and for that one if you collect the answer that is enough අපි දන්න ඔක්කොම ලියන්න යන්නේ හැබැයි ඒගොල්ලන්ගේ instructions වලට තමයි අපි උත්තර ලියන්නේ. කරුණාද? ඒක තමයි වැදගත්කම. අපි දන්න දේ ඔහෙ ලියලා බෑ. ඒගොල්ලන්ගේ instructions වලට ලියන්න ඕන. Right. That one over. Third question. Third question. Check that one. X is an S block element in the periodic table. Right? First, second, and third ionization energies of X given there. Right? First one 738, second one 1451, but the third one it's a large value. Sharp increase there. X reacts slowly with hot water, liberating hydrogen, forming its hydroxide. Hydroxide is basic. X also liberates hydrogen on reaction with dilute acids. X burn in air with a bright white light. කියවනකොට එනවනේ ඔළුවට. දැන් පුතේ මේ මොනවද මේ A level papers නෙමෙයි. තේරුණාද? ඒකයි මම කියන්නේ ආයෙ නැවත නැවත කියන්නේ මොකද්ද? ඒ උගන්ලා තියෙන ටික හරීම පිළිවෙලට නීට් එකට පාඩම් කරලා නිතර බලන්න. එතකොට ටක් ටක් ගාලා උත්තර ගන්න පුළුවන්. This is magnesium. නේද? Magnesium. Confirm වෙනවනේ. Right? It is magnesium. Bright white flame අන්තිමට කියාගෙන ගිහිල්ලා අන්තිමට දෙනවා ඔයගොල්ලන්ට උත්තරේ. Right? ටිකක් ආපහු ගිහින් බලුවොත් second group element. Right? Should be a second group element. Right? Given the idea about the hydroxide, then X reacts slowly with hot water. With the cold water, no reaction. With the hot water, slow reaction. With the steam reaction possible. Learn like that way. හරිද? දැන් මේ papers කරන දේවල් එක ඔයගොල්ලෝ මතු කර ගන්න ඕන. අපි ඉගෙන ගත්ත ඒවා හරි අපිට පාඩම් කරගන්න තියෙන්නේ. අදහස ගන්න. හරිද? Identify the X magnesium 7 marks. ලකුණු 7යි කෙලින්. ලොකු decision එකක් ගන්න. ඇයි? දැන් පුතේ ඔය magnesium identify කරගත්තේ නැත්නම් ඔය paper එකේ ඇත්තටම එතනින් එහාට ටික බැලුවේ නෑ. බලන්න වැඩක් නෑ. magnesium ලිව්වේ නැත්නම් configuration ලියන්න බෑනේ. තේරුණාද? ඒතර තින් හරිය compounds උත් වැරදීනේ. ඒතර බැලුවේ නෑ. ඉන්න ඉරක් ගැහුවා එච්චරයි. Magnesium. Configuration 1s2, 2s2. When they are asking the configuration, be careful. You are writing complete configuration. සම්පූර්ණ එක ලියන්න ඕන පුතේ. සමහරව ලියනවා මොකද්ද? The outer one, valence configuration. Don't do it. Complete configuration. Condense එකවත් ලියන්න එපා. Condense configuration. Now here 1s2, 2s2, 2p6. That is neon. Neon, then outer configuration 3s2. ලියන්න එහෙම පා.
If they ask like that way, write it. Condensed configuration. Electron configuration 1s2, 2s2, 2p6, 3s2. Like that. හරිද? 4 marks. ලකුණු 4යි. Write the chemical formula of the two compounds formed when X burn in air. X burn in air, magnesium oxide and magnesium nitride, MgO, MgN3, Mg3N2. Right? Magnesium oxide, magnesium nitride. මං answers කියන් යද්දී කෙටි වේලාවක ගොඩක් දේවල් කියන්න යනවා පුතේ. නැත්තම් ටයිම් එක අපිට බැලන්ස් කරගන්න බෑ. තේරුණාද? තව ටික දවසක් යද්දි පොඩ්ඩක් කාලේ වැඩි කරගන්න වෙනවා. නැත්තම් ඩිස්කෂන්ස් වලට වෙලාව මදි. හරිද? අපි දැනටම ස්ටාර්ට් කරලා යන්කෝ. right මොකද මම වටේ තියෙන ඔක්කොම මම කියාගෙන යන්නේ එන ටික වේගෙ වැඩි කරනවා. right ලියපු ආන්සර්ස් වල අඩුපාඩුනේ දැන් හදන්නේ. right ගැටලුවක් තිබුණොත් පේපර් එකේ වුණාම අහලා යන්න. Consider the given compounds of the elements in the group in the periodic table to which X belongs. Right. Now earlier magnesium oxide 3 marks, magnesium nitride another 3 marks. Right. In the given boxes, write whether the indicated property increases or decreases down the group. Second group elements, solubility of sulfates, decrease. Solubility of sulfate decreases. Right? Decreases. How you remember that one? Barium sulfate is a precipitate. Beryllium, magnesium, calcium. මම අර ඔයගලන්ට කිව්ව පුතේ කඩදාසියට ගේන කියලා දැන් ඔය කියව ගමන් now magnesium what are the elements? Right? Beryllium, magnesium, calcium, strontium, barium. කටුවැඩ කඩදාසි ටක් ගාලා මේක ලියවෙන්න ඕන. මම වරදින්න උපදෙස් දෙන්නේ නැහැ පුතේ ඈ. එහෙනම් මම කියනවා පිළිපදින්න. කරනවාද? පුළුවන් තරම් කටුවැඩ කඩදාසියට ගේන්න මේවා දැන්. Right? The X belong, the group periodic table, the X belong, second group. දැන් මෙහෙම ලියාගත්තා නම් ඔය උත්තර තුන ගන්න ඕගොල්ලන් හරි ලේසි. Sulfates are barium sulfate precipitate, solubility decrease. ටක් ගාලා පේනවා. ඕක දැන් මතකයේ තියෙනවා තමයි. පාඩම් කළා මතකයේ තියෙනවා. හැබැයි ඒ හිතන්න යනවට වැඩිය මෙහෙම ලියාගන්න යන වෙලාව විතරයි තියෙන්නේ. ඊට පස්සේ බැලුව ගමන් උත්තරේ ගත හැකියි. කටුවැඩ කඩදාසි වල ගේන එකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලන්ගේ ස්පීඩ් එක, අනිත් එක තමයි ඔයගොල්ලන්ගේ ඇකියුරසි එක. මිස් වුණා. මම කිව්වනේ වරදින්න කියන්නේ නැහැ මම කියලා. මිස් වුණා. එහෙනම් මිස් වෙන එක අඩු කරන්න නම් දත්ත හැම වෙලෙම කඩදාසි ලියන්න. තේරුණාද? එතකොට දැන් බලන්න පුතේ දැන් සල්ෆේට්ස් කිව්ව ගමන් ඔලුවට එනවා. හයිඩ්‍රොක්සයිඩ්ස්. when I say hydroxide මෙතනට ඔයගොල්ලන්ට OH දාගන්න විතරනේ තියෙන්නේ. magnesium, beryllium, magnesium hydroxides precipitates, but the solubility increases downwards. Solubility increases. Then metal carbonates, sulfates, carbonates. Thermal stability. Thermal stability of metal carbonates. Thermal stability, no matter whether it is carbonates or nitrates or sulfates, thermal stability always increase. Thermal stability increase. 9 marks. 3 for each like that, 9 marks. Then give reasons for your answer in 3. Give reasons for your answer in 3. Right? බලන්න ඔයගොල්ලෝ লীලා තියෙන උත්තරේ මේවා තියනවද කියන. Right? Thermal stability asking carbonates. Anion is same anion. Cation different. Cation ලියලා තිබ්බහම ඇති. Size of the cation increase. Size of the cation increase. Same anion. Cation different. But the charge same charge. But the size increase. When size increasing, polarizing power decrease. Polarizing power decrease. Right?
When polarizing power decreasing, ionic character of the compounds increase. Ionic character of the compounds increase mean, right? Thermal stability increase. Same anion, different cation, charge of the cation same, size of the cation increase. එතකොට increase කිව්වම දාන්න ඕක load එක. මතකයිනේ ලියපු විදිය. Beryllium 2 plus more than that magnesium 2 plus like that page. Charge of the cation. එහෙම ලිව්වේ අපි. Beryllium 2 plus more than that, right? Magnesium 2 plus like that page. Size of the cation increase. Same charge, size of the cation increase. Cation size increase means the polarizing power decrease. Polarizing power decrease. Polarizing power decrease, ionic character increase. Ionic character increase means thermal stability increase. හරිද? Then for that one you have 8 marks. ලකුණු 8ක් තියෙනවා එතන. Identify the element in S block of the periodic table which reacts in a similar manner to X. Magnesium වගේ ක්‍රියාත්මක වෙන කෙනා. ලිතියම්. එතනින් හරියට කියවන්නවත් ඕනේ. Right? කියවන්න මං කිව්වේ. Right? In a similar manner. Right? That is lithium. ඔයගොල්ලෝ papers 10ක් විතර ලියනකොට පුතේ ඔයගොල්ලන්ට තේරෙයි මම මේ කියනේ ඇත්ත කියලා. ඒ කියන්නේ උගන්වනකොට ඔයගොල්ලන්ට කියනේම. අනේ ඕ මේ කියනේවා තමයි අහන්නේ කියන එක කන්ෆර්ම් වෙයි. තේරෙනවද? නොදන්න ඒවා මොකවත් තියෙන විදියක් නැහැ. දැන් මේ පළවෙනි එක ලියද්දිම තේරෙනව නේද මේ කියනේවා ටික පාඩම් කරගත්තොත් ලියන්න පුළුවන් කියලා. 10ක් විතර ලියද්දි තව තේරෙනවා. MCQ කරද්දි තව හොඳට තේරෙනවා. දැන් මම 2023ටම ඇවිල්ලා ඉන්නේ මේ 26 පාස් පේපර්ස් ටික MCQ 2005 ඉඳන්. මම ඒගොල්ලන්ට අභියෝගයක් දුන්නා. මම කිව්වා මම උගන්වපු නැති එකක් හරි තියෙනම් කියන්න කියලා. MCQ පේපර් එක. තේරෙනවද? එහෙම වෙන්නේ නැහැ. තේරෙනවද? පාස් පරණ පේපර්ස් වල ඉවයි පුතේ සිලබස් අවුට් ඔෆ් සිලබස් තියෙන ඒවා තියෙනවා. ඒවා ඇරෙන්න. තේරෙනවද? අනිත් ඒවා ඔක්කොම පුළුවන්. එන්න ඔය කියන ටික ටක්කේට පාඩම් කරන ප්‍රැක්ටිස් කරන්න. තේරුණාද? වෙන මොකවත් හොයන්න දඟලන්න එපා. ඔක්කොම කියලා දෙනවා. right? දැන් තේරෙනවනේ මේ ඉනෝගනික අනේ කියපු ටික පාඩම් කරොත් ලියන්න පුළුවන් කියලා. පළවෙනි එකෙම තේරෙනවනේ. ප්‍රැක්ටිස් එකයි ඕන තේරෙනවද? ප්‍රැක්ටිස් එක අපිට තාම ඇක්සස් වෙන්න බෑ. දැන් ඉතින්ට පැනලා දුවන්න බෑ ටට් 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 ගාලා. ඒකට තමයි අර සමරීස් හදා ගන්න කියන්නේ හිතේ. ඒ අඩුපාඩු අඳුර ගන්න. So it is lithium 4 marks. Lithium. Identify another metal ion that contributes to hardness of water. Right? Another metal ion that contributes to hardness of water. Magnesium 2 plus. One is that one. Earlier you had the magnesium 2 plus. Like that way, the other one is calcium 2 plus. Hardness mean hardness කියන්නේ කිවුල් ගතිය කියන්නේ කටින ජලය අපි කියන්නේ. Hardness of water. ඒක ඔයගලන්ට ඒකත් හම්බෙන්නේ last lesson එකේ. Hardness. කටින ජලය. කිවුල් ජලය කියන්නේ calcium magnesium ions. So in here it is calcium 2 plus. ඔන්න බලන්න පුතේ දැන් එතන කියනවානේ identify another metal ion. If someone wrote that one as calcium, 0, no marks. Iron එකක් ඉල්ලන්නේ. තේරෙනවද? ඒතර calcium 2 plus should be calcium 2 plus. ඒක ඔයගොල්ලෝ නොදැන ඉන්න පුළුවන්. දැන් ලියා ගන්න එක. calcium වලට ලකුණු නෑ. calcium 2 plus. Right? 4 marks for that one. Identify the compound most commonly used to remove hardness of water. ඒක ඔයගොල්ලෝ දන්නේ sodium carbonate. Sodium carbonate. ලියලා තියාගන්න sodium carbonate. Right? We say that one as the soda ash. Soda ash. Sodium carbonate. දෙකෙන් එකක් ලියලා තිබුත් ඇති sodium carbonate. X is a component of a well-known region used in organic chemistry. Give the name of this region. Right, ඒක තාම ඔයගොල්ලෝ දන්නේ. Grignard region. ලියලා තියාගන්න.
Grignard region. Next part. Test tube label A to E. Sodium thiosulfate, sodium carbonate, potassium nitrate. Balan. A. Appearance of the solution, right? Gaseous fuel and addition of dilute HCl. When you're adding dilute HCl, what happened there? Asking that one. Right? Given thiosulfate, if you had HCl, what happened? Thiosulfate. If sulfide there, sulfide එකක් තිබ්බනම් SO32 minus sulfur dioxide release. If sulfate S2O32 minus, while evolving sulfur dioxide, sulfur form there. එහෙම නේද? දැන් මේ වගේ එකට උත්තර තෝරද්දිත් කටු වැඩ කඩදාසියේ තේරුණාද ඔය රීජන්ස් එක ලියාගෙන වෙන් කරගන්න. Given details with that, then secondly check it, right? Then sodium carbonate given, you can have the carbon dioxide, right? KNO2, HNO2 produce, then reddish brown gas, nitrogen dioxide, right? KBr into that one. If you use the H plus, right? KBr, with that no evolution of a gas, right? Then the sodium sulfide, H2S release. නිමගේ සතියත් ඉගෙනුවා නේද? එහෙනම් හදන්න බලන්න. Identify the solutions in each of the test tubes A to E, right? Colorless and odorless gas. Right? ඉස්සෙල්ලා දන්නේ ඒවා ටික පුරවන්න. Right? Reddish brown gas. ඒක පුරවගෙන ඉන්නකො B, KNO2. එතකොට එයා අයින් කරගන්න. කටු වැඩ කඩදාසි පුතේ මේ ටික ලියා ගන්න ඕන compounds ටික. Then B is known. You decide that one. It is KNO2. එයාව කපලා අයින් කරන්න. එතකොට තමයි ඉතුරුලා තියෙන්නේ 4 දෙනයි. ඒක තමයි method එක. තේරුණාද? එහෙම හිතන්න ඕන. Then after confirming all 5 ඔක්කොම confirm කරගත්තට පස්සේ තමයි paper එකට answer එක ලියන්නේ. තේරුණාද? Then colorless with rotten egg is order, that means H2 is no. So C means sodium sulfite. Right? Colorless with a pungent odor, turbid. Turbid is possible, that is thiosulfate. That means D is sodium thiosulfate. Okay, D is sodium thiosulfate. So with that A is sodium carbonate. A sodium carbonate, B potassium nitrite, KNO2, C sodium sulfide, D sodium thiosulfate, E KBr. හරිද? 4 marks for each like that, 20. ලකුණු 20යි. අමාරුද? නෑ, අමාරු නෑ. Right? Right balance chemical equations for the reactions take place in test tubes A, B, C, D. A, බලන්න answers check කරගන්න. Sodium carbonate, HCl. Sodium chloride, carbon dioxide, water. First I read the products. Sodium chloride, carbon dioxide, water. Balance කරලා තියෙනවද බලන්න. Sodium carbonate, 2 HCl, 2 sodium chloride, carbon dioxide, water. KNO2 HCl. KNO2 HCl, if someone wrote that one as KCl and HNO2, KCl, HNO2, accepted. HNO2 හැදෙනවා ඉස්සෙල්ලා. HNO2 secondly disproportionate. මතකයිනේ? HNO2 disproportionate and give HNO3 and NO.
දැන් අතක දිරින් බලන්න ඕනේ ඒක. මතක නැත්තම්. හරිද? එතකොට කවුරු හරි ලියලා තිබ්බනම් KNO2 HCl KNO2 HCl right HNO2 KCl KCl HNO2 මේකට ලකුණු දුන්නා. But the best way is HNO2 disproportionate with that one HNO3 and NO with that. If you balance it. මේකත් හරි. Secondly, this one disproportionate. මෙන්න මේ ආන්සර් එක බලන්න. KNO2 HCl KCl HNO3 NO water. KCl මෙයා මොනවද? HNO3 NO water. Like that. මේ තියෙන්නේ මොකද? HNO2 disproportionation of that one. හරිද? මේ රියැක්ෂන් එක මතක තියාගන්න. ප්‍රොඩක්ට්ස් එතකොට ඔයගොල්ලන්ට එන්නේ මේ තියෙන සරලම උත්තරය. මේකටත් ලකුණු දුන්නා. මේකට දුන්න ගානම තමයි මේකටත් දුන්නේ. හරි? HNO2 disproportionate in this one. Balance reaction එක අවශ්‍ය නම් ලියලා තියාගන්න. Right? 3KNO2 3HCl then 3KCl HNO3 2NO H2O 3KCl HNO3 2NO H2O like that. Write a chemical test to wait. C sodium sulfide HCl. Sodium sulfide HCl. Sodium chloride H2S. Sodium chloride H2S. Na2S 2HCl 2 sodium chloride H2S. 2 sodium chloride H2S. Then the D sodium thiosulfate HCl. Sodium chloride. Then in that place produce H2SO3. H2SO3 break. Then sulfur dioxide, sulfur water. මතකයිනේ? ගිය සතියේ ඉගෙනුවේ. Right. Sodium thiosulfate Na2S2O3 with the HCl. Right here H2S2O3. H2SO3, this one produce sulfur dioxide, water. This one produce sulfur dioxide, sulfur water. තව සල්ෆර් එකක් වැඩි ඒ හින්දා. කිව්වනේ? ඔය අහලා තියෙන්නේ? Right? එහෙනම් balance reaction it should be sodium thiosulfate 2HCl then 2 sodium chloride, sulfur dioxide, sulfur water. Like that. 2 sodium chloride, sulfur dioxide, sulfur water. Write a chemical test to identify each of the gas evolved A, C, D. A means the carbon dioxide. Carbon dioxide pass through the lime water. Pass through the lime water. Right? Then a milky white precipitate with further gas colorless solution. Right, pass through the lime water. දැන් මෙතන carbon dioxide කියන එක අඳුනගෙන තියෙන්නේ එයාට ටෙස්ට් එක අහන්නේ. එහෙනම් එහෙම ලියන්න පුළුවන්. Right? Pass through the lime water then milky white solution and secondly solution become colorless with excess gas. Okay? H2S allow to contact with the filter paper moist with lead acetate. Lead acetate. Filter paper turns black or black colored dots. හරිද? ඔන්න එක ලියන්න පුළුවන්. Gas H2S gas, right? So gas pass through the lead acetate aqueous solution. Black precipitate. That one even all right. Then the D, sulfur dioxide. Sulfur dioxide.
sulfur dioxide identification එක තාම ඔයගොල්ලෝ ලබන සතියෙන් තියෙන sulfur dioxide, right? Allowed to contact with, like earlier, lead acetate. We can pass the sulfur dioxide to acidic KMN of a solution. KMN of a solution, SO2. Then what happened? MnO4 minus pass into Mn2 plus. Sulfur dioxide oxidized into sulfate. This one become colorless. When passed through the KMN of a solution, violet color of the KMN of solution become colorless. Become colorless. You're not allowed to contact with the filter paper moisture needs. Potassium dichromate, K2Cr2O7, orange. Allowed to contact the sulfur dioxide with this sun. Then dichromate pass into chromium 3 plus. 11 sati lesson එක. Right, this one orange, that one green, chromium 3 plus. Earlier black colored dots like H2S with that one. Here when contact with this one, what happened? Green colored dots produced in the filter paper. Green. Orange colored filter paper produce green color. Any of those. හරිද? Next part. Next part. හරි අපි ඉක්මනින් බලමු. Details ටික ඔයගොල්ලෝ කියවලානේ තියෙන්නේ. Calculate the amount of heat that should be supplied to bring the system back to 25 degrees Celsius. Right? Thermometer, glass rod, plastic cup, beaker බලන්න ඔයගොල්ලන් ඉගෙනගෙන තියෙන diagram එක එහෙමම තියෙනව නේද? Practical එක. Right? Now here in the first part we have to apply the Q equal MC delta T. Q equal MC delta T. Right? Here asking the amount of heat that should be supplied to bring the, now here cooling, right? Then to bring to the earlier temperature, right? Amount of heat required. 25 to 17, like that way temperature decrease earlier, right? So here Q equal MC delta T, right? Mass for that one, right? You have the 100 cubic centimeter, density 1. So 100 cubic centimeter into density 1 gram per cubic centimeter. C 4.2 joules per gram per degree Celsius. C delta T difference, right? 25 minus 17 degrees Celsius. MC delta T. If you simplify this one, you get the answer 3000. සුළු කිරීම ගැන සැලකිලිමත් වෙන්න 3360 joules. MC delta T. කොච්චර ලේසිද? ලකුණු කීයක් තියෙද බලන්න. ඔන්න මං කියනවා ඇත්තද බලන්න. 5 marks. මම මාකින් එක අතේ තියන් කියන්නේ. බොරු එහෙම නෙමෙයි. 5 marks. Here, right? 4 plus 1. 4 plus 1. 4 plus 1. 1 for the unit. 4 plus 1. 20 for this part. 4 plus 1. මෙතනට 1 for the unit. කියනේ ඇත්ත නේද දැන්? 4 plus 1. 4 plus 1. 4 plus 1. Like that, 20 marks for this one. මෙතන ලකුණු 20යි. Substitution එකට. දැන් ඒ අවුරුද්දේ ඔහම දුන්නා. මේ අවුරුද්දේ substitution එකේ එක තැනක ලකුණු නොදී හිටියා. ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. තේරුණාද? ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත. අපේ කැමැත්තට අපිට ලියන්න බෑ. අපි ලකුණු හැම වෙලෙම ලැබෙන විදිහට ලිව්වා නම් ඉවරයි. ඒත් ඕගොල්ලන්ට මම කියලා දීලා තියෙන්නේ relationship substitution in an exact way. Value unit අනිවාර්යයි. එතකොට දෙනව නම් දෙයි. කරනවාද? allocate කරලා නම් ලකුණු අනිවාර්යෙන් හම්බ වෙනවා. නැත්තම් ප්‍රශ්නයක් නැහැ ඉතින්.
කරන්න දෙයක් නැහැ. Another 5 marks here. දැන් මේ ලකුණු පහ කොහොමද තියෙන්නේ? එතනක් තියෙන්නේ 4 plus 1. 1 for the unit joule. ලකුණු 30ක්. තේරුණාද? ලකුණු 100න් ලකුණු 30ක් අරන් ඉවරයි. MC delta T ලියලා substitute කරලා. හරිද? ඊළඟට බලන්න. Is the dissolution MX solid in water an endothermic or exothermic process? Explain your answer. Right? It is endothermic. Why? In one way, you can say the temperature decrease there, no? Temperature decrease in the system. Therefore, it is endothermic. Right? You know, dissolution MX solid absorb heat. MX solid dissolution absorb heat. Therefore, it is endothermic. Right? Reason එකට ලකුණු දෙකයි. Endothermic කියන එකට ලකුණු දෙකයි. හතරයි. Calculate the enthalpy change. Calculate the enthalpy change in kilojoules per mole associated with reaction. Right? Here, enthalpy change in count in that one, right? Enthalpy change. Right? You have this one, 3,360. 3,360. 3,360 joules. Number of moles here, right? Here you get that one as 0.1 moles. 0.1 moles. Right? 0.1 moles. May relationship එක ඕන. Then kilojoules need there for 1,000. Divide by 1,000. Then it become kilojoules. Kilojoules per mole like that. Okay, so your answer is right 33.6. 33.6 kilojoules per mole. Process is endothermic. මේක negative එහෙම එන්න බෑ. මම දැක්ක සමහර ලියලා තියෙනවා. Right? System cooling down. ආන enthalpy change එක. Endothermic positive value. Plus නැති වුණාට කමක් නැහැ. Plus. Right? Minus sign එක නම් දෙන්න ඕන. Minus නෙමෙයි මේක. Is endothermic. So it is like this way. මේ බලන්න පුතේ දැන් මේකෙමි. In this place. Here 4 plus 1. මෙතනට ලකුණු 4 5ක් තියෙනවා. Here 4 plus 1. ආයෙත් ලකුණු 5ක්. For this unit 1. For this unit 1. පේනවද ලකුණු? මේ ආන්සර් එකට කීයද ලකුණු? ලකුණු 15යි මෙතන. මේ ටිකට 15 marks. 15 marks. තේරුණාද? Units on, units on. Units here and the answer with the units. Right? If this experiment was conducted using 200 cubic centimeters of water, would you expect the temperature change to be larger than the above value? Explain your answer. No. No. Why? 200 if used there. What happened? Volume double down. 200. Right? කොහොමද ලියන්නේ උත්තරේ? Reason එක අහනවනේ. Explain your answer. Heat release is constant, but the volume is larger than earlier. Heat release is constant. ඔයගොල්ලන්ගේ උත්තරේ තියෙන්න ඕන එකක්. Amount of heat is a constant. A mass has increased or the volume increased. Therefore, the temperature change would be smaller. Than earlier. Then release කරන heat ප්‍රමාණය එහෙමමයි. Earlier that releasing energy absorbed by 100, now releasing energy absorbed by 200. නේද? එහෙනම් temperature change එක කලින්ට වඩා අඩුයි. Temperature change is less than earlier. 2 marks like that, 4 marks. Show the variation of temperature of the system. Variation of temperature of the system.
it will be like this way. Now here මේ තොරතුරු ටික ඔක්කොම ඕන time year temperature degrees Celsius right මේවට ලකුණු තියෙන පුතේ time axis temperature not enough have to right give the unit there degrees Celsius right then here 25 at the beginning right 25 decrease that one up to 17 somewhere and doing the experiment temperature decrease rapidly but after that one now in the beaker right when the things happening right reaction happening right temperature decrease after decreasing that one secondly you learn how the endothermic reaction happen system control that one and temperature decrease but secondly exchange heat from the surrounding so that one happens slowly ඒක වෙන්නේ එහෙමයි right because of that one in drawing the curve right the curves මම දැක්ක ඉඳලා තියෙනවා පොඩි පොඩි අඩුපාඩු තියෙනවා idea එක අරන් තිබුණා but here rapid decrease like this way here rapid decrease like this way but after that one right it should be like this way slowly that one reach to the earlier right මේ පැත්ත හිමීට වැඩි වෙන්න ඕන because exchange with the surrounding ඒක හිමීට එයා විසඳ ගන්න වැඩි තේරුණාද decrease and then slowly like that 10 marks for that one ලකුණු 10ක් වෙන් වෙලා තියෙනවා right in this experiment explain why a plastic cup is used instead of metal cup why instead of metal cup metal cup if you use that one is a good conductor but plastic cup we use here that is right poor thermal conductor or in another way the heat capacity of the right plastic cup is low heat capacity is low right poor heat conductor or the heat capacity of plastic cup is low එතකොට කාරණා දෙකක් උත්තරේ තියෙනවා 2 marks මොකක්ද කාරණා දෙක plastic cup in that one the heat right capacity low if not right poor heat conductor ඒකට අනිත් පැත්තට ලියන්න ඕන මොකද්ද metal cup is a good heat conductor දෙන්නටම ලියන්න ඕන metal cup එකේ heat conducting ability එක වැඩි කියන එක ලිව්වම ලකුණු දෙකයි plastic cup එකේ අඩුයි කියලා ලිව්වම තව ලකුණු දෙකයි එහෙමයි වැටෙන්නේ ඈ gives energy change delta G gives energy change mx in water was calculated to be 26 minus 26 kilojoules per mole. තව විනාඩි දෙකක් ඉවසන්නකෝ. Calculate the entropy change delta S for the dissolution of mx solid. Right. Using enthalpy change calculated above. මොකද කරන්නේ? Delta G delta H minus T delta S. Delta G delta H minus T delta S. But when you are writing that one, if standard symbols used there, no marks for that one. හරිද? standard ලියලා තිබ්බනම් ලකුණු නෑ ඒකේ. delta G delta H minus T delta S 5 marks. මේකට ලකුණු 5යි. Right? Asking the delta S, delta H, delta G given there. Right? Substitute those values. Right? Substitute those values. For the substitution again, මේකේ ආපහු ලකුණු දීලා තියෙනවා
for the substitution. හරිද? 4 plus 1. right? 4 plus 1, 4 plus 1. ලකුණු 15ක් දීලා තියෙනවා substitution එකට. මේකේ substitution එකට ලකුණු 15ක් දීලා තියෙනවා. right? values ටික substitute කරගන්න පුළුවන් නේ. then you should get the answer 200, right? 200 joules per mole per Kelvin. Joules per mole per Kelvin. 200. Okay? ලකුණු 30ක් තියෙනවා මෙතනට. 30 marks here. ලකුණු 30ක් නෙවෙයි 25ක්. 15, 25 marks. Would you expect the solubility of MX solid to increase or decrease with increasing temperature? Yes. Solubility of MX water increase with the temperature. Temperature එකත් එක්ක වැඩි වෙනවා. අයියේ. In one way, right? Temperature increase mean this one become more negative. හරිද? ඔයගොල්ලන් ගත්ත උත්තරෙත් එක 200 there, right, for the delta S. This one is positive. Temperature increase mean this part become more negative. කලින් ඔයගොල්ලන්ට හම්බුණා 200 is a positive value. So minus value here because of that one. When temperature increasing, this become more negative. එතන උත්තරේ ලියවෙන්න ඕනේ එහෙමයි. මොකද්ද? One answer. Answers දෙකයි එතන. Parts දෙකයි. One part is, right, he asking, would you expect with the temperature, solubility increase. Solubility increase with the temperature, 4 marks. Reason, delta G become more negative. Delta G become more negative. That is the more suitable answer. Another 4 marks. Delta G become more negative instead of that one. If someone given, right, the process is, right, endothermic. ඒක ලියලා තිබ්බනම් ඒත් ලකුණු දුන්නා. process endothermic. මේ temperature එක වැඩි කරන්න endothermic process එක වෙනවා. ඒකත් හරි. But the more suitable answer is, earlier we had the idea positive. Now when temperature increasing, this become more negative. Become more negative mean further become soluble. හරිද? හරි. මම අමාරුවෙන් සටනක් කරලා ඉවර කරේ. right? පුතේ ගෙදර ගිහිල්ලා හර කිව්වා වගේ අදම තමන්ට වෙච්ච අඩුපාඩු ටික බලලා ඒ අඩුපාඩු ටික ලෙසන් නෝට් එක ළඟට ගිහිල්ලා අඩුපාඩු ටික හදාගන්න. හරිද? දැන් අද ලියපු එකත් එක්ක මම චුට්ටක් ඕගොල්ලන්ගේ කොහොමද වේලාව ගන්න විදිය ගැන අවබෝධයක් ගත්තා. ඒ අනුව බැලන්ස් කරලා පේපර් ටික යනවා. හරිද? ඉස්සෙල්ලා අපි සරලව කරගෙන යන් ඔහොම. සාමාන්‍යයෙන් දෙසැම්බර් පහ වෙනකොට වගේ තමයි මම පාස් පේපර්ස් වලට යන්නේ. තේරෙනවද? ඒ කියන්නේ MCQs SE papers. හරිනේ? අවංකව ප්‍රැක්ටිස් කරන්න. අවංකව ප්‍රැක්ටිස් කරොත් ගැටලුවක් වෙන්නේ නැහැ. හැදෙනවා. හරිද? ඒකයි වෙන්න ඕන. හරි එහෙනම් යන්න. හරි යන්න පුතේ යන්න.